අම්මේ 45යි 50යි එකතු කරාම 95යි නේද? ඔව්. එතකොට 17යි 12යි එකතු කරාම කීයද අම්මේ? එකතු කරලා බලන්න. ටීචර් හෝම්වර්ක් දෙන්නේ ඔයාට කරන්න මිසක් අම්මිට කරන්න නෙමෙයිනේ. 29යි නේද? ඔව්. අයියෝ ගණන් අමාරුයි අම්මා. මගේ ඔළුවත් එක්ක රිදෙනවා. ගණන් අමාරු නැහැ. හොඳට හිතන්න. බිමු අදත් කෑම එක ඉතුරු කරලා. අම්මි උදේ පාන්දර නැගිටලා උයන්නේ ඔයාට කෑම විසික් කරන්නද? ඇයි පුතේ ඔයාට හැමදාම ඉස්කෝලේ ගෙනියන කෑම කන්න බැරි? අද රශ්මිකගේ බර්ත්ඩේ කනේ අම්මි. ඉතින් එයාගේ අම්මි අපිට පනිස් එවලා තිබ්බා. මම පනිස් කාලා මගේ බඩ පිරුණා. එහෙනම් රශ්මිකගේ අම්මිට කෝල් එකක් දෙන්න වෙයි මං හිතන්නේ. එපා එපා. ඇයි? අම්මි කියලා තියනවා නේද බිමු බොරු කියන්න එපා කියලා. බොරු කිව්වම වෙන දේ අම්මි කියලා තියනවා නේද? දැක්කනේ? කොයි වෙලේ හරි අහුවෙනවා. ඇත්ත කියන්නේ? කෑම එක කෑවේ නැත්තේ මැල්ලුම් හින්දානේ. මම මැල්ලුම් වලට ආස නැහැ කියලා මං අම්මිට කියලා තියෙනවනේ. ඒත් අම්මි අහන්නේ නෑනේ. අම්මිට ඉස්සලාම සෝරි කියලා කියන්නේ බොරු කිව්ව එකට. සෝරි. මීට පස්සේ එහෙම අම්මිට බොරු කියලා අහුවෙන්න එපා. අනිත් එක බිමු කොළ මැල්ලුම් පොඩි කාලේ ඉඳලා හොඳට කන්න ඕනි. එහෙම කෑවහම තමයි ගණන් උනත් හොඳට හදන්න පුළුවන් වෙන්නේ. මීට පස්සේ බිමු අම්මි මොනවා හදලා දුන්නත් බැහැ නොකිය කන්න ඕන. නැත්තම් එහෙම හැමදාම බත් විතරයි හදලා දෙන්නේ. ගොටි බිමු yes අම්මි. ඔය ටික ඉක්මනට ඉවර කරලා එන්න. කෑම කන්න.